එහෙනම් guys ඔන්න ওই විදිහට තමයි අපිට දරාස් එකේ මේ පැකේජ් එක එවලා තියෙන්නේ. මේක ටික ලොකු පැකේජ් එකක් අපිට මේ බලන්න පුළුවන් වෙනවා. හැබැයි මම ඕඩර් කරන්නේ සාමාන්‍යයෙන් පොඩි පැකේජ් එකක් එනවා කමන්නේ. දැන් අපිට කොහොමද මේක ලැබිලා තියෙනවා. අපි බලමු මේක ඇතුලේ තියෙන කිසිම හානියක් නැතුව අපිට ලැබිලා තියෙනවද කියලා. අපි මේක එළියට ගමු ඉක්මනටම. හරි guys ඉතින් අපි මේක එළියට ගත්තාට පේන කිසිම හානියක් නැතුව අපිට මේ බොක්ස් එකේ ඒක ඩෙලිවරි කරලා තියෙනවා. අපිට පේන ඇති අපි මේක පොඩ්ඩක් පැත්තෙන් තියාගෙන මේක ටිකක් අයින් කරලිමු. හරි නම් guys ඉතින් අපි කෙලින්ම මේකට move වෙමු. අපිට පේන විදිහ මේක ඇවිල්ලා Think Plus LivePod GM2 Pro කියන අසුපුරුම සිබ්‍රේ පොඩ් එක තමයි මේක ඕඩර් කරලා තියෙන්නේ. මම මේක ගත්තේ 2300ක නීතම මුදලකට තමයි. මොකද අය ගාන්ට ගන්න තියෙන එයාපොඩ්ස් වලින් හොඳ මේක තමයි මෙන්න මේ Lenovo කියන බ්‍රෑන්ඩ් එක මෙන්න මේ එයාපොඩ් එක. හරි ඉතින් guys අපි මේ බොක්ස් එකේ තියෙන දේවල් මේ බලන කලින් ඔයාලට පේනද මේකේ කවර් එකක් තියෙනවා. අපි ඒක ඉක්මනටම අයින් කරගෙන යමු. මම මේ විදිහට කවර් එක අයින් කරගන්නවා. අයින් guys අපි මේ විදිහට කවර් එක අයින් කරගමු ඉක්මනටම. එහෙනම් guys අපි කවර් එක අල්ලගත්තා. ඉක්මනට අපි අයින් කරා කවර් එක. ඉතින් guys ඔයාලට පේන්න තියෙන මේක සුප්‍රීම ප්‍රීමියම් ලුක් එකක් තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන මේ බොක්ස් එකෙන්. ඒගොල්ලෝ මේ එයාපොඩ් එකේ ලාන්ච් එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ එයාපොඩ් එකේ රූපයක් තියෙනවා මෙතනින්. ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒක පොඩ්ඩක් ග්ලිසරි විදිහට තමයි හදලා තියෙනවට පේනවා ඇති. දෙක නේද? ඒ වගේ ග්ලිසරි විදිහට හදලා තියෙනවා. අපි ඉස්සර දැන් මේක අන්බොක්ස් කරන්න කලින් මේකේ බොක්ස් එකේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු. මෙතන ඉස්සෙල්ලා බලන්න පුළුවන් අපේ එයාපොඩ් එකෙන් පික්චර් එකක් මේක සදාම් කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා Think Plus LivePod GM2 Pro කියලා මෙතන ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගහලා තියෙනවා මේ බ්‍රෑන්ඩ් එක Lenovo කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක නම් තියෙනවා. මෙතන Think Plus කියලා ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකේ නම ගහලා තියෙනවා. මෙතන අපිට ගහලා තියෙනවා මෙතන තියෙනවා comfortable කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා hands free කියලා. මෙතන තියෙන long time stable කියලා. හොඳ ගොඩක් හොඳ බැටරි එකක් මේකේ තියෙනවා කියලා ගහලා තියෙනවා. ඊට මෙතන තියෙනවා මේක touch control කරන්න පුළුවන් කියලා කියන මේ පොඩ් එක touch කරලා control කරන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. මෙතනට ගියාට පස්සේ අපිට මේ product specification ටික බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ BT version එක V5.3 එකම transmission distance එක 10 meter තියෙනවා. battery capacity එක milliampere 40ක් තියෙනවා. playing time එක about 5 hours and charging time එක about 1 hour කියලා තියෙනවා. ඒ ටික තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන තා තියෙනවා මෙතන ගහලා තියෙන charging case එකේ මේ case එකේ specification මෙතන ගහලා තියෙනවා අපිට. battery capacity එක milliampere 350යි. පේ 1.5ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. මෙතන ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් කම්පැනි එකේ පොඩි ස්ටිකර් එකක් ගහලා තියෙනවා. හරියනම් එච්චර තමයි guys අපිට මේකේ බොක්ස් එක කතා කරන්න තියෙනවා. අපි එහෙනම් මේක ඉක්මනටම අන්බොක්ස් කරන් යමු. ඒවලට මම මේ විදිහට අන්බොක්ස් කරගත්තා. ඊට පස්සේ අපිට ඇතුළේ මේ වගේ තාව එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අපි ඒක මේ පැත්තේ තියෙන. ඒක අපි ඉක්මනට මේක අරගෙන යමු. හරියනම් guys මෙන්න විදිහට අපි ගත්තා. අපිට තා බොක්ස් එකේ මේකේ මේ රෝස් මෙනු වලට කියලා තියෙන මේ විදිහට ඔයාලට පේනවා ජූස් මෙනු වල තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ජූස් මෙනු වල මේකේ ඉංග්‍රීසි වලින් සහ මේකේ තා චයිනීස් වෙන්න ඕනේ. චයිනීස් වලින් තියෙනවා මේක. ගහලා හරි පොඩ්ඩක් පැත්තකින් තියාගමු. හරියනම් අපි ඉස්සෙල්ලාම මෙතන අපේ මේකේ ගහන එකේ අර රබර් බුෂ් ටික එහෙම මෙතන අපිට ඇවිල්ලා තියෙනවා. ඊටසේ මෙතන තියෙනවා අපේ මේකේ charger එක. ඒකත් අපි තියාගමු. මෙතන ඇවිල්ලා තියෙනවා අපේ AirPods එක. පේනවාද ගොඩාම ප්‍රීමියම් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක ඔරිජිනල් Lenovo වල තමයි මේක ගහන්නේ. අර පේනවා සුපිරිම AirPod එකක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. අතරගත් මතරම තේරෙනවා මේ කොච්චර හොඳ AirPod එකක්ද කියලා. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අර පේන මේක ඕපන් කරපුවම මෙතන ලයිට් එක ඉන්ඩිකේට් වෙන්න ගත්තා. නම් පාටම ලස්සන තියෙන මේකට ඔයාලට පේනවා ඇති අපේ AirPod එක ලයිට් එක ඉන්ඩිකේට් වෙන්න ගන්නවා. පේනද මෙන්න තියෙනවා අපේ AirPod එක. මේක නම් guys සුපිරිම AirPod එකක් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්.
අපිට පේන ඇති ඊට පස්සේ කාසර charge වෙන පටන් ගන්නවා. හරි එහෙනම් අපි මෙතන තාඩික බොරුවට පස්සේ මෙතන Lenovo එක ගහලා තියෙනවා. මෙතන එකලක තියෙන plus කියන එක ගහලා තියෙනවා. මෙතන අපේ charging port එක තියෙනවා. අපිට මේක හම්බෙලා තියෙන type C එකක් තමයි අපිට මේ හම්බෙලා තියෙන. මෙතන type C තමයි අපිට හම්බෙලා තියෙන්නේ. හරි එහෙනම් ඉතින් ඒ ටික තමයි අපිට මෙතන කතා කරන් තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු මේක අපේ device එකට connect කරලා මේකෙන් කොහොමද වැඩ ගන්න කියලා බලන්න. A few moments later. හරි ඉතින් guys දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ මේ එයාපෝඩ් එක ෆෝන් එකට කනෙක්ට් කරලා මේකෙන් කොහොමද අපි වැඩ කරගන්නේ කියලා බලන්න. ඉතින් ඔයා මේක කරන කලින් ඉස්සෙල්ලම ඔයාගේ මේ එයාපෝඩ් එක ගන්න ඕනේ. ඒක අරගෙන ඔයා මෙන්න මේ කේස් එක මේ විදිහට විවෘත කරගන්න ඕනේ. මම මේ විදිහට විවෘත කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇත අපේ එයාපෝඩ් එක මේ විදිහට ලස්සනට තියෙනවා. ඊට පස්සේ ඔයා මේකෙන් එයාපෝඩ් එකක් ගන්න මේ විදිහට මම ගන්නවා. ඊට පස්සේ ආසර මේක වහන්න. ඊට පස්සේ ඒක විදිහින් තියන්න. ඊට පස්සේ ඔයා මේක කනෙක්ට් කරගන්න ඕනේ මේ ෆෝන් ඉස්සෙල්ලම. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක ගන්න ඕනේ. මේ විදිහට මගේ ඩිවයිස් එක මම ගන්නවා. හරි ඉතින් guys මම මගේ ඩිවයිස් එක ගත්තා. ඊට පස්සේ මේකේ ඔන් කරගන්න ඕනේ. ඔන් කරගන්න බ්ලූටූත් ඔන් කරගන්න. ඊට පස්සේ එතන ගියාට පස්සේ මෙතන ඔයාගේ ෆෝන් එකට මේක කලින් කනෙක්ට් කරලා තියෙනවා. මේක ඔටෝම කනෙක්ට් වෙනවා. නැත්නම් මෙතන ඒබල් ඩිවයිස් එකට කියලා එතනින් පෙයා කරලා මේක ඔයාලට මැනුවලින් පෙයා කරන්න. ඊට පස්සේ දවස් ඉඳලා ඔයාලට පුළුවන් මේක ඔන්න මේක කේස් ගත්ත ගමන් මේක ඔටෝම රැටෙන විදිහට හදාගන්න. ඊට පස්සේ මේක කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේක අපේ බැටරි ලෙවල් එකත් එක්ක මේකේ පොඩි දේවල් ටිකක් පේනවා. ඊට පස්සේ මෙතනින් බෑක් වෙන්න. සමහරවිට බෑක් කරලා මෙතනින් තියාගන්නවා. හරි ඉතින් දැන් අපි යමු මේකේ ටච් කන්ට්‍රෝල් එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. අර පෙරදී මෙතන මේ ටච් කන්ට්‍රෝල් ඒරියා එක තියෙනවා. මෙතන සුදු පාටට පේනවා ඇති ටච් කන්ට්‍රෝල් ඒරියා එක තියෙනවා. ඉතින් ඔයාට මේක වොයිස් ඇසිස්ටන්ට් දාගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ලෙෆ්ට් එයාපෝඩ් එක තියෙනෝනේ. ඒක තප්පර දෙකක් ඔබ ගන්න. ඊට පස්සේ වොයිස් ඇසිස්ටන්ට් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ වොලියුම් එක අප් කරගන්න ඕන නම් ඔයාගේ දකුණු පැත්තේ තියෙන එයාපෝඩ් එකෙන් කිසරක් ඔබන්න ඕනේ. ඊට පස්සේ වොලියුම් එක ඩවුන් මේකට අඩු කරන්න ඕන නම් ඔයාගේ වම් පැත්තේ තියෙන එයාපෝඩ් එක එක සැරයක් ප්‍රෙස් කරන්න ඕනේ. ඒකෙන් තමයි ඔයා මාකර දැන් ප්ලේ කරලා තියෙන නම් ඒක ස්ටොප් කරගන්න නම් මෙන්න මෙතන ටචින් ඒරියා එක ඩබල් ක්ලික් කරලා පස්සේ ඒක ස්ටොප් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට කෝල් එක කරන හිතන කෝල් එක ආවට පස්සේ ආන්සර් කරන්න ඕන නම් ඔයා මෙතන ඕනම එයාපෝඩ් එක ඩබල් ටච් කරාට පස්සේ ඒක ආන්සර් වෙනවා. ඔයාට මාකර ගන්න කෝල් එක ගන්න ඕන නම් ඕනකට ක්ලික් කරාට පස්සේ ඒක ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි ඊට පස්සේ කට් කරන්න ඕන නම් ඔය ඕනම එයාපෝඩ් එක සපර දෙකක් ඔබන් ඉන්න ඕනේ. එතකොට කෝල් එක කට් වෙනවා. ඉතින් ඒ ටික තමයි මම ටච් කන්ට්‍රෝල් එක කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි ඕන මේක සවුන්ඩ් ක්වොලිටි එක ගැන. ඉතින් guys මම මේක සවුන්ඩ් ක්වොලිටි එක වලට පෙන්වන්න වෙන්නේ. මොකද මෙතන කොපිරයිට් වදින එහෙම එකකුත් තියෙනවා. මොකද ඒ වගේම මේක ස්පීකර් පොඩ් නිසාවට හැනෙක උන්නේ කොහොමත් ඒ නිසා මම ටෙස්ට් කරලා බලුවා කොහොමද මේක සවුන්ඩ් ක්වොලිටි එක කියලා. ඉතින් guys කියන්න වචන නැහැ සුප්‍රීම සවුන්ඩ් ක්වොලිටි එකක් තමයි මේකේ තියෙන්නේ. සුප්‍රීම බේස් එකකුත් තියෙනවා. ඒ වගේම හොඳම විදියට හොඳම විදියේ සවුන්ඩ් උත් මේක අපිට බලන්න පුළුවන් වෙන බේස් එක වගේම ඒ සින්දුවත් ගේමින් මෝඩ් එක කරනවා නම් ඔයාලා ගේම් එක හද්දි ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක හොඳම ගන්න පුළුවන්. ඔයා මියුසික් මෝඩ් එකෙන් කරනවා නම් මේකේ ඔයාලට මියුසික් අහනකොට තියෙන හොඳම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් guys මට කියන්න මතකුණා මේකේ මියුසික් මෝඩ් එකට මාරු වෙන්න ඕන නම් මේකේ මෙන්න මෙතන ටිකක් කරලා ඌට පස්සට මියුසික් මෝඩ් එකට මාරු වෙනවා. ඊපස්සට මියුසික් මෝඩ් එක තියෙද්දි ගේමින් මෝඩ් එකට මාරු වෙන්න ඕන නම් මේක ටිකක් කරලා බංගට පස්සේ ගේමින් මෝඩ් එකට ඔටෝ මාරු වෙනවා. ඔයාගේ එතන තියෙන වයිබ් එක කරනවාට ඒ දෙකෙන් තෝරගෙන කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ විදිහට තමයි guys ඉතින් අපිට මේ වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඉතින් guys අපි තව සුපිරි වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.